දුඹ මල් කෙලවේ බබරුන් ගැයූ කවියක් වගේ ආදරේ අත්වැල් බැඳන් යන්න ලංගේ ළඟින් ඉන්න සංසාරේ දුඹ මල් කෙලවේ බබරුන් කවියක් වගේ ආදරේ අත්වැල් බැඳන් යන්න ළඟේ ළඟින් කාංචනාන්‍යගේ ඔබ මගේ කවුරුන්ද මාවී ඒක තමයි බා මුලින්ද යන්නලි වගේ තමයි කියන්නේ මුලින්ද යන්නලි අලුත් බඩම් වල නූල් එළියෙන් දෙන්න උඹ නෑ නූල අපේ කයි නූල අපේ තමයි ඒවා පාන්නේ කවදාරි අපාය යනවා මටම අපාය කියලා හැබැයි අරගොල්ලෝ පටික කමන්නේ වෙන දෙන්නම ආන්දර බැලුවේ බයිනකොට අපි අද මේ යන්නේ ඩෙවෝන් දියල්ල බලන්න. ඩෙවෝන් දියල්ලේ ප්‍රසිද්ධ view point එකට නෙමෙයි. තියෙනවා පොඩ්ඩක් අප්‍රසිද්ධ view point එක. එතෙන් තමයි අපි මේ යන්නේ. හරිම ලස්සනයි. හරිම ලස්සන view එකක් තියෙනවා. ඔන්න ප්‍රසිද්ධ ඩෙවෝන් දියල්ල. බලමු අපි ඉස්සරහට ඉන්නේ. ප්‍රසිද්ධ ඩෙවෝන් දියල්ල බලන්න අපි මේ යන්නේ අද ටිකක් අප්‍රසිද්ධ පාරකින්. යන්කෝ බලන්න හරිම ලස්සනයි මෙතන. මේ view point එක කවුරුත් මෙහෙම දැකලා නැහැ වැඩි. හරියට මේක තියෙන්නේ පතන හන්දියෙන් ඇතුලේ අපි යන්න ඕනේ. ලස්සන view point එක මෙතන. මේ ඉන්න අපි නාඩේ. ඔන්න ඉන්න හතර. උදේ පාන්දර දියල්ල බලන්න. උදේ පාන්දර දියල්ල බලන්න. ඔන්න ඌට කොණ්ඩේ What slow Me. වෙන කිසිම ශාක ලෝකයේ ශාකයක නැති අනුවර්තනයක් මේ ගහේ තියෙනවා. කවුරුද දන්නවද විශේෂත්වය? මේකට කියනවා මැල්ලුගා කියලා කියනවා. එහෙම නැත්නම් බොටල් බ්‍රෂ් කියලා කියනවා. මේක දේවදාර නෙමෙයි. මේ ශාකයේ විශේෂත්වය තමයි පුතේ ඕනම ගහක මලක් පිපිලා මලෙන් කතාව ඉවර වෙනවා. මේ ගහේ මලෙන් පස්සේ ආපහු ගහ ඉස්සරහට වර්ධනය වෙනවා. එතකොට පේනවද ඔයගලන්ට?
මේ විශේෂ අනුවර්තනයන් ශාක ලෝකේ මේ වගේ දේවල් දකින්න නෑ මේ මල ඊට පස්සේ ආපහු ශාකේ ඉස්සරහට වෙනස් වෙනවා. දැන් එතකොට අපිට අත්තක බලන්න පුළුවන් මේ වගේ මලක් තිබ්බ තැන් වෙනස් වෙලා. ඔව් මේ ගෙඩි වගේ හැදිලා තියෙන මේ මල් තිබ්බ දැන්. ඔව් මේ බලන්න. එතකොට අනිත් කිසිම ශාකයක නැති විශේෂත්වයක් තමයි මේ මැල්ලු ගා ගහේ තියෙන්නේ. මේක ටිකක් විශේෂයි. කඳුලට වැඩි මේ කන්දේ විශේෂත්වයක් තියෙන ඔයගොල්ලෝ බලන්න. මේ කන්දේ කිසිම මුදුනක එකම එක තව එකක් නැහැ. සාමාන්‍යයෙන් එහෙම කිසිම කන්දක අද මුදුන වල නැහැ. මේ එතකොට ගේට් වේ ස්ටේෂන් දුම්රිය වල ස්ටේෂන් එකේ මෙන්න තියෙන මැදට තියෙන්නේ. මෙතන උඩට ගියාම ලස්සන view point එකක් තියෙනවා. මෙතනින් එහා පැත්තේ තමයි අපිට පිදුරුතලාගල මොන එන්නේ නුවරඑළිය. එතකොට මේ කන්ද කෙළවර වෙන්නේ නානුවේ නගරේ. අර රේල් පාර ගිහිල්ලා නානුවේට ඇතුල් වෙනකොට කන්ද කෙළවර එතන තියෙනවා. බොහොම අලංකාරම බොහොම සුන්දරම කඳු මුදුනක් තමයි ග්‍රේට් ඩිස්ට්‍රික්ට් කියන්නේ. නුවරඑළිය ප්‍රදේශයේ. ලස්සන පොකුළු නගින්න මොකද? ලස්සන හයිට් එකක් ග්‍රේට් ඩිස්ට්‍රික්ට්. මෙච්චර මේ අය අපි එන්නේ නැහැ. අපිට ගෙදරට ඉස්සෙල්ලාම ගෙනිත් ඒ හය. Where? ටික අසල. දෙකක් පොඩ්ඩ කියලා ආවේ. හරිම ලස්සනයි. ඊකාසල් කියන පිස්සු අප්පා. අනි පිස්සු අප්පා. ආයෙත් වෙදෙක් වල. ආනයි යන්නේ. මේ කියන්නේ මේ කියන්නේ. ඔයාලා ඇවිල්ලා නැහැ. අපි ආවා. මෙහාට එන්න. අයිනේ මේ මල් පාන්දිසියා. බදුළු කෝච්චියෙන් යනකොට. කුකට එකක් තමයි ගහගන්න ගියාට පස්සේ. අපේ ටයිමින් හොඳයි ඈ. අපි ඒකනේ මේ වෙනකන් ඉන්නේ. අයියෝ නිකන් මිලානි කන්නේ දෙකයි බලන්න. බායි කියලා තමයි හැන්ඩල් බයික් එකෙන් හරි බලන්න. වෙලා තියෙන්නේ. ඔක්කොම පතන කොලක්. ඒක ඒක මාව ගන්නවා කියලා පොඩ්ඩක් ඉන්නවා. අර අනිත් එක මොකක්ද? not bad. මේ කැම් හැබැයි කියනවා. අසා. 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 කැම් කියනවා. යන්න පෝයා. වීඩියෝ තියන්න උඩින් නැත්නම් කෝච්චිය. දාලා එනවා. හැබ. හොරෙන් බලාගෙන ඉන්නේ. වා ඉස්සර කරන්නේ නෙවෙයි ආවේ. වීඩියෝ
කිතු වෙලානේ. Pian, gilin. Kena. Seru. Oh, nonton.